Welcome back my YouTube channel. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ iPhone 17 series එක release වුණාට පස්සේ iPhone වල මිල ගණන් කොහොමද වෙනස් වුනේ කියන එක ගැන. මම මුලින්ම කතා කරන්න යන iPhone එක වෙන්නේ iPhone SE 2 එක. 2026 දිත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙම iPhone එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් daily usage එකේදී. 2026 දී ආසන්න වශයෙන් 47000ත් 50000ත් අතර price range එක මෙම iPhone එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. iPhone SE 2 එකේ display size එක පැත්තට යද්දී 4.7ක inch Retina HD LCD display එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන එකම අඩුපාඩුව වන්නේ මේකේ battery life එක. ආසන්න වශයෙන් පැය 8ක වගේ battery life එකක් තමයි එක දිගට usage එකේදී ගන්න පුළුවන්. නමුත් මේකේ chipset එක 11 එකේ series එකේ ආපු chipset එක නිසා ලොකු performance එකක් අඩු මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. මම මේ list එකේදී iPhone X වගේ device කතා කරන්නේ නැහැ. මොකද ඒවට update එන්නේ නැති නිසා මම ඔයාලට 2026 දී ගැලපෙන iPhone list එකක් විතරයි මෙතනදී කතා කරන්නේ. ඊට මගේ list එකේ තියෙන අඩු මුදලකට ගන්න පුළුවන් iPhone එක වෙන්නේ iPhone 11 එක. iPhone 11 එක ආසන්න වශයෙන් second hand market එකේදී ශ්‍රී ලංකාවේ රුපියල් 72000කට iPhone 128GB variation එක ගන්න පුළුවන් ඔයාලට. iPhone 11 එකේ display size එක අඟල් 6.1 inch lit Retina HD LCD display එකක් විදියට තමයි එන්නේ. OLED display එකක් නෙවෙයි නිසා Pro model වලට සාපේක්ෂව ටිකක් brightness level එක අඩුයි. battery level එක ආසන්න වශයෙන් පැය 17ක video playback එකක් තියෙනවා. performance අතින් ගත්තම A13 Bionic chipset එකක් තියෙන නිසා smooth daily life එකේ වැඩ කටයුතු වලට කරගන්න පුළුවන්. iPhone 11 Pro එක ආසන්න වශයෙන් 87000කට 256GB variation එක ශ්‍රී ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන්. display size එක 5.8 inch Retina XDR OLED display එකක් තියෙන්නේ. battery life එක පැය 18ක video playback එකක් තියෙනවා. performance එක A13 Bionic chipset එකෙන් සමන්විත වෙන්නේ. ඒ නිසා කිසිම issue එකක් නැතුව smoothly video games වගේ දේවල් smoothly ඔයාලට කරගන්න පුළුවන්. iPhone 11 Pro Max එක පැත්තට යද්දී 256GB variation එක ලංකාවේදී 1,50,000ත් 1,10,000ත් අතර මිලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. size එක අඟල් 6.5 inch Super Retina HDR OLED display එකක්. සාපේක්ෂව 11 series එකේ ආපු හොඳම display එක කියලා කියන්න පුළුවන්. battery life එක පැය 20ක video playback එකක් තියෙනවා. 13 Bionic chipset එකක් තියෙන නිසා games වගේ දේවල් smoothly ඔයාලට play කරගන්න මේ iPhone එකෙත් හැකියාව තියෙනවා. iPhone 12 series එකේ base model එක ආසන්න වශයෙන් ඔයාලට ලංකාවේදී රුපියල් 85000කට වගේ මිලදී ගන්න පුළුවන් 128GB variation එක. අඟල් 6.1ක Super Retina display එකක් තියෙන නිසා display එක ගනිද්දී ඉතාමත් හොඳ display එකක් තියෙන්නේ. battery life එක ආසන්න වශයෙන් පැය 17ක video playback එකක් තියෙනවා. performance අතින් ගනිද්දී chipset එක විදියට මේ phone එකේ තියෙන්නේ A14 Bionic chipset එකක්. මගේ list එකේ ඊළඟ phone එක වෙන්නේ iPhone 12 Pro එක. ආසන්න වශයෙන් ලංකාවේදී 1,70,000කට වගේ 256GB variation එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක 6.1ක inch display එකක් එන්නේ. video playback එකක් තියෙනවා පැය 17ක. performance පැත්තට යද්දී A14 Bionic chipset එකක් මේකෙත් තියෙනවා. iPhone 12 Pro Max එක පැත්තට යද්දී iPhone 12 Pro Max එක ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේදී 1,25,000ත් 1,35,000ත් අතර 256GB variation එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. 6.7ක Super Retina display එකක් තියෙන්නේ. battery life එක ආසන්න වශයෙන් පැය 20ක video playback එකක් තියෙනවා. performance A14 chip එකකින් අඩංගු වෙන නිසා ඉතාමත් smoothly කරගන්න පුළුවන්. iPhone 13 series එක පැත්තට යද්දී iPhone 13 series එකේ base model එක විදිහට iPhone 13 එක හඳුන්වන්න පුළුවන්. iPhone 13 128GB variation එක 1,04,000කටත් iPhone 13 256GB variation එක රුපියල් 1,14,000කටත් ශ්‍රී ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන්. display එක අඟල් 6.1ක inch Super Retina HDR OLED display එකක් තියෙන්නේ. battery life එක ආසන්න වශයෙන් පැය 19ක video playback එකක් තියෙනවා. performance පැත්තට යද්දී A14 Bionic chipset එක තියෙන නිසා smoothly gaming multitasking වැඩ වගේ දේවල් ඔයාලට කිසිම issue එකක් නැතුව මේ phone එකේ කරගන්න පුළුවන්.
iPhone 13 Pro device එක ශ්‍රී ලංකාවේදී ආසන්න වශයෙන් 1,35,000ත් 1,40,000ත් අතර මුදලකට 256GB variation එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඩිස්ප්ලේ සයිස් එක අඟල් 6.1ක් වගේම බැටරි ලයිෆ් එක පැය 22ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. A14 Bionic chipset එකක් අඩංගු වෙන නිසා ගේම්ස් වගේ දේවල් ඉතාමත් ස්මූත් කරගන්න පුළුවන්. ඊළඟට iPhone 13 Pro Max එක පැත්තට යද්දී ආසන්න වශයෙන් 1,50,000ත් 1,55,000ත් අතර මුදලකට ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ගල් 6.7ක OLED ඩිස්ප්ලේ එකක් වගේම බැටරි ලයිෆ් එක පැය 28ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. මන්ස් පැත්තට යද්දී A15 Bionic chipset එකක් තියෙන්නේ. විශේෂයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ 13 වගේ ඩිවයිස් ගන්නවා නම් 13 බේස් මොඩල් එකේ ඩිවයිස් එකක් ගන්න try කරන්න. 13 Pro Max වල ගොඩක්ම ලංකාවේ green line issues ආවා කියලා ගොඩක්ම reviews වල වාර්තා වෙලා තියෙනවා. ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක වෙන්නේ iPhone 14 series එකේ බේස් මොඩල් එක වන iPhone 14 එක. iPhone 14 එක ලංකාවේදී 1,35,000කට 256GB variation එක මිලදී ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක අඟල් 6.1ක Super Retina ඩිස්ප්ලේ එකක් වගේම පැය 20ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. පර්ෆෝමන්ස් පැත්තට යද්දී A14 Bionic chipset එක තියෙන නිසා ස්මූත්ලි වීඩියෝ වගේ දේවල්, ගේම්ස් වගේ දේවල් කරගන්න ඔයාලට හැකියාව පවතිනවා. iPhone 14 Pro එක පැත්තට යද්දී ශ්‍රී ලංකාවේදී ආසන්න වශයෙන් 1,70,000කට වගේ 256GB variation එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක අඟල් 6.1ක් වගේම බැටරි ලයිෆ් එක පැය 23ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. A14 Bionic chipset එකකින් පවර්ෆුල් වෙන නිසා ගේම්ස්, වීඩියෝස් වගේ දේවල් ඉතාමත් පහසුවෙන් ඔයාලට මේ ෆෝන් එකේදී කරගන්න පුළුවන්. iPhone 14 Pro Max 256GB variation එක පැත්තට යද්දී ආසන්න වශයෙන් ලංකාවේදී 2,10,000ත් 2,15,000ත් අතර මුදලකට iPhone 14 Pro Max එක මිලදී ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක අඟල් 6.7ක OLED ඩිස්ප්ලේ එකක් වගේම බැටරි ලයිෆ් එක පැය 29ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. පර්ෆෝමන්ස් අතින් ගනිද්දී A16 Bionic chipset එකකින් පවර්ෆුල් වෙන නිසා ඔයාලට heavy usage එකේදී මේක ගොඩක් වැදගත් වෙනවා. iPhone 15 base model එක පැත්තට යද්දී 1,55,000කට 256GB variation එක මිලදී ගන්න පුළුවන්. අඟල් 6.1ක Super Retina ඩිස්ප්ලේ එකක් වගේම පැය 20ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. A16 Bionic chipset එකකින් පවර්ෆුල් වෙන මේම ෆෝන් එක කිසිම ඉෂුව එකක් නැතුව වීඩියෝස්, ගේම්ස් වගේ දේවල් ඔයාලට ඩේලි ලයිෆ් එකේදී කරගන්න පුළුවන්. iPhone 15 Pro device එක පැත්තට යද්දී ආසන්න වශයෙන් ලංකාවේදී රුපියල් 2,20,000ත් අතර මුදලකට ඔයාලට මෙම ෆෝන් එක මිලදී ගන්න පුළුවන් වගේම ඩිස්ප්ලේ එක 6.1 ඉන්ච් OLED ඩිස්ප්ලේ එකක් සහ බැටරි ලයිෆ් එක පැය 23ක වීඩියෝ ප්ලේබැක් එකක් වගේම පර්ෆෝමන්ස් පැත්තට යද්දී A17 Pro chipset එකකින් පවර්ෆුල් වෙන නිසා high graphic performance වගේම powerful gaming ඇප් වගේ දේවල් රන් කරගන්න ඉතාමත් පහසුවෙන් මෙම ෆෝන් එකේ ඔයාලට හැකියාව පවතිනවා. iPhone 15 Pro Max එක පැත්තට යද්දී ආසන්න වශයෙන් ලංකාවේදී රුපියල් 2,50,000ත් 2,60,000ත් අතර මුදලකට 256GB variation එක මිලදී ගන්න පුළුවන්. අඟල් 6.7ක ඩිස්ප්ලේ එකක් වගේම පැය 29ක වීඩියෝ ප්ලේබැක් එකක් තියෙනවා. A17 Pro chipset එකකින් powerful වෙන නිසා best gaming වගේම heavy apps වගේ දේවල් ඔයාලට කිසිම issue එකක් නැතුව මෙම් ෆෝන් එකේදී run කරගන්න පුළුවන්. ලිස්ට් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන අවසාන ෆෝන් මොඩල් දෙක iPhone 16 Pro සහ 16 Pro Max device දෙක. ආසන්න වශයෙන් රුපියල් 2,60,000ත් 2,85,000ත් අතර මෙම ඩිවයිස් දෙකම ඔයාලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේදී මිලදී ගන්න පුළුවන්. iPhone 16 Pro device එක පැත්තට යද්දී අඟල් 6.3ක Super Retina ඩිස්ප්ලේ එකක් වගේම පැය 27ක වීඩියෝ ප්ලේබැක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. පර්ෆෝමන්ස් පැත්තට යද්දී A18 Pro chipset එකකින් බලගැන්වෙන නිසා කිසිම issue එකක් නැතුව heavy games, multitasking වගේ දේවල් ඔයාලට කරගන්න පුළුවන්. iPhone 16 Pro Max device එකේ display size එක අඟල් 6.9ක් විදියටත් performance පැත්තට යද්දී A18 Pro chipset එකකින් බලගැන්වෙන නිසා heavy games වගේම multitasking වැඩ කටයුතුත් ඉතාමත් පහසුවෙන් කිසිම lag වීමකින් තොරව smoothly ඔයාලට run කරගන්න මේ device එකේදී පුළුවන්. දාන videos ඔයා ගාවටම ගෙන්න ගන්න bell icon එක click කරලා subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.